අපි දෙන්න එක ගෙදරක එකට ඉන්නවා කියලා කියන්නේ කොච්චර දෙයක්ද ඒක පාරමී මේ හැබැයි ලේසි වෙන්නේ නැහැ හරිද මයිත් එක්ක ඉන්නවා කියන එක සංසාර ආදරේ දැනුණා නුඹේ මේ පොල්ලාගේ වෙඩින් එක දවසේ මං එයාගේ අම්මා වගේ ඉන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. එහෙනම් ඉතින් මාධවියත් බැන්ද ඒකිටත් ජයසිරි මංගල වගීෂට අබමල් රේණුවක තරම්වත් වැරද්දක් වෙන්න බෑ. හරිද? මුලට එච්චර ආදරේ නෙමෙයි. අර පාටියක් දාන්න ඕනේ සප්පෝ පාටියක් මගේ වගීෂව දාලා යන්න බෑ ගාමිණී අංකල්. මිස් වගීෂ මහත්තයා කවදාවත් එන්නේ නැහැ මිස්